හරි පුතේ. අද අපි කතා කරන්නේ බ්‍රහස්පති ග්‍රහයා ගැන. බ්‍රහස්පති කියලා කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම ග්‍රහ ලෝකය. අපි මෙයාට ඉංග්‍රීසියෙන් පුතේ ජුපිටර් කියලා කියනවා. හරිද? අපි මෙයාට ජුපිටර් කියලා කියන්නේ උදාලා දන්නව නේද? ග්‍රීක දෙවිවරුන්. ග්‍රීක දෙවිවරුන්ගේ ප්‍රධානියා තමයි සියුස්. මෙන්න මේ සියුස් දෙවියන්ට තමයි අපි ජුපිටර් කියලා කියන්නේ. ග්‍රීක දෙවිවරුන්ගේ ප්‍රධානියා වෙන නිසා සියුස්. එතනදී බ්‍රහස්පති තමයි ග්‍රහ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම ග්‍රහ ලෝකය. අනේ විශාලතම ග්‍රහ ලෝකය වෙන නිසා මෙයාට ජුපිටර් කියලා නම තියුවා. හරිද පුතේ? මේ ග්‍රහ ලෝකයේ බර සූර්යාගේ ස්කන්ධය වගේ 100.1ක් පමණ වෙනවා. හරිද? සූර්යාගේ වගේ බරි සූර්යාගේ බරි 100.1ක ස්කන්ධයක් තමයි පුතේ මේ බ්‍රහස්පති ග්‍රහයාට අයිති වෙන්නේ. එතකොට දැන් මමගේ උදාහරණයක් කොහොනේ ඇයි මෙයාට අපි මේ ඉතින් කියන්නේ කියලා. හරිද? එතකොට මේ ග්‍රහ ලෝකය ගැන මුලින්ම තොරතුරු හොයාගත්තේ පුතේ. ඒ කියන්නේ ප්‍රදක්ෂනේ මුලින්ම නිරීක්ෂණය කරලා තියෙන්නේ ගැලීලියෝ ගැලීලි. හරිද? උදාහරණ අහලා තියෙන්නේ ප්‍රදක්ෂනේ ඉපදෙව්වේ ගැලීලියෝ ගැලීලි. ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි. එතකොට මේ ගැලීලියෝ ගැලීලි තමයි මේ ග්‍රහ ලෝකය ප්‍රදක්ෂනේ නිරීක්ෂණය කළා තියෙන්නේ. හොඳද? එතකොට පුතේ මේ ගැලීලියෝ ගැලීලි වර්ෂ 1610 දී එතුමා විසින්ම නිර්මාණය කරපු වර්තක දුර්වේක්ෂයකින් පුතේ මේ බ්‍රහස්පතිව නිරීක්ෂණය කරා කියලා සඳහන් වෙලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් කවුද මේ ගැලීලියෝ ගැලීලි කියලා. එන්නේ මේ රූප සටහනේ දැක්වෙන්නේ පුතේ ගැලීලියෝ ගැලීලි. මෙන්න මෙයා තමයි ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයාව දුරදක්ෂණයක් නිර්මාණය කළා. අන්න ඒ දුරදක්ෂණේ කළේ. හරිද? ඊළඟට සූර්යාගේ ඉඳලා පස්වන ස්ථානයේ තමයි පුතේ මේ ග්‍රහ ලෝකය පිහිටලා තියෙන්නේ. හරිද? විශේෂම දේ තමයි පුතේ මේ ග්‍රහ ලෝකය වායුමය ග්‍රහ ලෝකයක්. වායු වලින් තමයි පුතේ මේ ග්‍රහ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේ අපේ පෘථිවිය හැදිලා තියෙන්නේ පුතේ ඝන පාෂාණ වලින්නේ. හරිද? ඒතර පාෂාණ වලින් හැදුන ග්‍රහ ලෝක හතරක් තියෙනවා. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු. මෙන්න මේ හතර හැදෙන්නේ පුතේ පාෂාණමය සංයුතියකින්. විවිධ පාෂාණ වර්ග එකතු වෙලා තමයි ඔන්න ඔය බුධ, සිකුරු, පෘථිවි, අඟහරු කියන ග්‍රහ ලෝක හැදලා තියෙන්නේ. එතකොට බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් මෙන්න මේ හතර දෙනා හැදලා තියෙන පුතේ විවිධ වායු වර්ග එකතු වෙනවා. දැන් උදාහරණ ප්‍රශ්නයකින් කොහොමද වායු වර්ග වලින් ග්‍රහ ලෝකයක් නිර්මාණය වෙන්නේ කියලා. නේද? එතකොට දැන් උදාහරණ ගන්න දෙක රවුමට තියෙන්නේ කියලා. එතකොට පුතේ උදාහරණ ගන්නවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් වක්‍රාකාරව දීර්ඝකාලීනව කැරකෙද්දී ඒකේ පෘෂ්ඨය උමට පෘෂ්ඨයක් බවට පත් වෙනවා. හරිද? අන්න ඒක නිසා මේ බ්‍රහස්පති ග්‍රහයාගේ වක්‍රාකාර ස්වරූපයක් අපිට අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ බ්‍රහස්පති කියන ග්‍රහ ලෝකයේ පුතේ අහසේදී රාත්‍රී අහසේදී ඍණ 2.8ක දීප්තියකින් තමයි උන්න අපිට පේන්න තියෙන්නේ. හරිද? ඍණ 2.8ක දීප්තියකින්. ඍණ 2.8ක දීප්තියකින් රාත්‍රී අහසේදී දර්ශනය වෙනවා. එතකොට බ්‍රහස්පති ග්‍රහයා චන්ද්‍රයා සහ සිකුරු හැම විට රාත්‍රී අහසේ 3
දීප්තිමත්ව වස්තුව අපිට හඳ පැහැදිලිව පේනවා ඊළඟට මොන ග්‍රහයාද පේන්නේ සිකුරු ග්‍රහයා හොඳටම පේනවා ඊ දෙන්නට පස්සේ අපිට හොඳට පැහැදිලිව පේන්නේ පුතේ මෙන්න මේ බ්‍රහස්පති ග්‍රහලෝකය හරිද තව විශේෂත්වයක් තියෙනවා පුතේ समस्त सौरग्रह मंडलයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන්ම වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන්නේ බ්‍රහස්පතිට. හරිද? වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ඒ වෙන්නේ බ්‍රහස්පති. ඒකත් එක විශේෂ ලක්ෂණයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. එකක් මතක තියාගන්න. ගුරුත්වාකර්ෂණයේ වැඩිම ග්‍රහලෝකය. දැන් පුතාලා දන්නවනේ ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලානේ. මීට කලින් ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. මොකක්ද? පොළවට ඇද ගැනීමේ බලය. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ග්‍රහලෝකයක. සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ග්‍රහලෝකය තමයි මේ බ්‍රහස්පති කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මම පුතාලට කිව්වනේ බ්‍රහස්පති කියලා කියන්නේ වායුමය ග්‍රහලෝකයක් කියලා. වායු වලින් හැදලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මේ බ්‍රහස්පති මූලික වශයෙන් නිර්මාණය වෙලා තියෙන පුතේ හයිඩ්‍රජන් සහ හීලියම් වලින්. හයිඩ්‍රජන් එක හීලියම්. මෙන්න මේ වායු වර්ග දෙකෙන් තමයි බ්‍රහස්පති ග්‍රහලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපේ මේ බ්‍රහස්පති පෘථිවිය වගේ 1317ක් විශාලයි. හරිද? පෘථිවිය වගේ 1317 ගුණයක් විශාලයි. එතකොට ඒකේ ස්කන්ධය පෘථිවිය වගේ 317 ගුණයක්. يعني පෘථිවිය ගොඩාක් එක පරිදි වැඩි විශාලත්වයේ වැඩි. හරිද? මේක විශේෂත්වය තමයි පුතේ සමකාසන්න ප්‍රදේශයේදී දැන් මම කිව්වා මම අපේ පෘථිවිය සමකය තියෙනවා කියන්නේ මම ගත්තා මේ මැදින්දියේ පෘථිවියේ සමකය බ්‍රහස්පතිගේ සමකාසන්න ප්‍රදේශය කියන්නේ මෙන්න මේ මැද ප්‍රදේශය හරි සමකාසන්න ප්‍රදේශයේදී සම්වය කිලෝමීටර් 1,42,984ක් 1,42,984ක් වෙනවා. කිලෝමීටර් 1,42,984. හරිද? ඒක ගොඩාක් විශාලයි. උදාහරණ තේරෙනවනේ. එතන විශ්කම්භය ගොඩාක් වැඩි කියලා. ඒක තා විශාල ග්‍රහලෝකයක් තමයි මේ බ්‍රහස්පති කියලා කියන්නේ. ඊළඟට මේ බ්‍රහස්පති පුතේ තව වායු වර්ගයක් තියෙනවා ඇමෝනියා. ඇමෝනියා කියන වායු වර්ගයේ තියෙනවා. ඒක නිසා පුතේ මෙන්න මේ ඇමෝනියා ස්ෆටික සහ ඇමෝනියම් හයිඩ්‍රොෆ්ලෝරයිඩ් කියන වලාකුළු වයනයකින් මේ බ්‍රහස්පති වටේ ආවරණය වෙලා තියෙනවා. ඒක හැර බ්‍රහස්පති ටික අපිට පාටකින් සමිලි පාටකින් වගේ තේන්නේ කියනද එයාගේ වටේ තියෙන අර බලාකුළු තරය සමිලි පාට සහ දුරු පාට ස්වභාවයක් ගන්නේ අර ඉහළට ගමන් කරනකොට අර වායුව ඉහළට ගමන් කරනකොට ඒ වර්ණය ගන්නවා හරිද ඒතකොට ඒව අපිට පේන්නේ සූර්යාගේ පාර සම්පූර්ණ කිරණ වලට නිරාවරණය වීමෙන් තමයි වර්ණ විපර්යාසය වෙන්නේ පාට වෙනස් වීම සිද්ධ වෙන්නේ සූර්ය කිරණ නිසා විශේෂයෙන්ම සූර්යාගෙන් පිටවෙන පාට සම්පූර්ණ කිරණ නිසා තමයි පුතේ අර මතු පිට වර්ණය වෙනස් වෙන්නේ ඊළඟ බලන්න මෙන්න මේකේ මේ සයිඩ් එකේ පුතාලට පේනවනේ ටිකක් සැමිලි පාට ස්වරූපයක් තියෙනවා මෙයාගේ හරිද ඒ අර වායුමය ආවරණය නිසා තමයි එහෙම පේන්නේ ඊළඟට පුතාලට පේන ඇති පටි
ආරංචි වගේනේ ටිකක් අර මේ සද්ද දුඹුරු පාටට අඳුරු රේඛා වගේ පේනව නේද? අන්නේ අඳුරු රේඛා අපි හඳුන්වනවා පුතේ බෙඩ් කියලා. අඳුරු රේඛා තීරු කියලා හඳුන්වනවා. හරිද? ඔය සද්ද දුඹුරු පාටින් මේන්නේ අන්න ඒවා. ඊළඟට දීප්තිමත් රේඛා කලාප වෙනම අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ බ්‍රහස්පතිගේ ලක්ෂණයක් තමයි මෙන්න මේ අඳුරු රේඛා කලාපයි දීප්තිමත් රේඛා කලාපයි පැතිරිවම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි පුතාලට පේනවා ඇති මේ බ්‍රහස්පති ග්‍රහයාගේ ටිකක් මෙන්න මේ ලපයක් වගේ පේනවා. හරිද? අන්න ඒ ලපේ මොකක්ද කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ ඒකට අපි කියනවා පුතේ මහා රතු ලපය කියලා. මේ තියෙන්නේ මේ මිදුපේ තියෙන්නේ උඩින් පෘථිවිය. හරිද? පෘථිවිය දාපු හේතුව මම කියන්නම්. එතන පුතේ මේ මහා රතු ලපය සමකේඩ දකුණු ප්‍රදේශයෙන් තමයි පිහිටලා තියෙන්නේ. මම දැන් කල්ුත් පුතාලට කිව්වා මේකේ තියෙනවා පුතේ අද කලාපය අපි හඳුන්වනවා සමකය කියලා. හරිද? එතකොට සමකයට දකුණි මෙන්න මෙතන තමයි තියෙන්නේ මෙන්න මේ රතු ලපය කියන කොටස. එතකොට පුතේ මේ රතු ලපය පෘථුවියට වඩා විශාල. ඒ පෘථුවියට වඩා විශාල රතු ලපයක් තමයි පුතේ මේ බ්‍රහස්පතිට පිහිටලා තියෙන්නේ. එතකොට මේ රතු ලපය පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ වායුගෝලීය කුණාටු තත්ත්වයන් නිසා. දැන් බ්‍රහස්පතිගේ වායුගෝලීය කුණාටු තත්ත්වයන් ඇති වෙනවා. මෙන්න මේ වායුගෝලීය කුණාටු තත්ත්වයන් නිසා තමයි පුතේ මේ රතු ලපය නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට මේ තියෙන රතු ලපේ පැහැදිලි ඡායාරූපයක් බලන්න පුතේ මේකේ රතු පාටට කොටස් ටිකක් පේනවා පුතාලට. හරිද? රතු පාටින් කොටස් ටිකක් පේනවා. මේක රතු පාටින් පේන්න හේතුව තමයි පුතේ රතු ෆොස්ෆරස් සංකීර්ණ කාබනික ආශ්‍රය නැත්නම් අපි කියන පුතේ ගෙන්දගම් වගේ සංයෝග නිසා තමයි මේක අපිට රතු පැහැයෙන් දිස්සෙන්නේ. මොකද ඒවයි ඒ අර රසායනික ද්‍රව්‍ය වල වර්ණයේ ස්වභාවය අනුව තමයි පුතේ ඒ පිහිටීම දක්වලා තියෙන්නේ. හරිද? ඊළඟට අපි යමු බ්‍රහස්පතියේ ඉන්න උපග්‍රහය ගැන හොයන්න. මේ වෙද්දි පුතේ බ්‍රහස්පතිට උපග්‍රහයෝ 79 දෙනෙක් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. හරිද? 79ක් හිටියට ඒකෙන් ප්‍රධාන 4ක් ඉන්නවා. මේ 4 හොයාගෙන තියෙන්නේ අර මම කලින් කිව්වනේ ඉස්සෙල්ලම බ්‍රහස්පති ගැන පරීක්ෂණ කරා කියලා කෙනෙක්. කවුද? ගැලීලියෝ ගැලීලි. මෙන්න මේ ගැලීලියෝ ගැලීලි තමයි පුතේ ඉස්සෙල්ලම මේ ග්‍රහලෝක බ්‍රහස්පති ග්‍රහලෝකයට අයිති චන්ද්‍රයින්ව හොයාගෙන තියෙන්නේ. ඔය ඉන්නේ ආයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ. අපි මේ 4 දෙනාට කියනවා පුතේ ගැලීලියානු චන්ද්‍රයෝ කියලා. ගැලීලියානු චන්ද්‍රය. ආයෝ, යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ. මෙයාලට එහෙම කියන්න හේතුව තමයි මෙයාලා හොයාගත්තේ කවුද? ගැලීලියෝ ගැලීලි. ඒක නිසා තමයි මෙයාට ගැලීලියානු චන්ද්‍රයින් කියලා කියන්නේ. හරිද? ඊළඟට ඉන්නේ චන්ද්‍රයෝ ප්‍රධාන චන්ද්‍ර 4 දෙනා. ඊට අමතරව පුතේ මේ අව රහස්‍යයි චන්ද්‍රයන්ගේ මද පිළිබඳ ස්වභාවයන් තමයි ඔය දක්වලා තියෙන්නේ. ඊළඟට අපි බලමු බ්‍රහස්පති ගවේෂණය කරපු යානා මොනවාද කියලා. Pioneer 10, Pioneer 11. මේ තියෙන පුතේ Pioneer කියන යානය. මෙන්න මේකට තමයි මේ Pioneer යානය කියලා කියන්නේ. හැබැයි පුතේ මේක බ්‍රහස්පති ගැනම හොයන්න ගිය එකක් නෙමෙයි. මේක සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පරීක්ෂා කරන්න ආපු යානයක්. මේ යානය 1973 දී බ්‍රහස්පති ගාමිනුයි යාගේ උපග්‍රහයිනුයි අතරින් ගිහිල්ලා තියෙනවා.
එතකොට තමයි දත්ත රැස් කරගෙන තියෙන්නේ මුල්ම වරට. හරිද? ඊළඟට පාඩි 11 කියන්නේ පුතේ සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු හොයන්න යපු තවත් යානයක්. ඒක 1974 දී බ්‍රහස්පති සහ උපග්‍රහය අතරින් ගමන් කරලා තියෙනවා. එතකොට ඒකේනොත් තොරතුරු හොයාගෙන තියෙනවා. ඊළඟට පුතේ Voyager 1 හා Voyager 2 කියන සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු ගවේෂණය කරන්න යවූ යානයක්. මේකත් 1979 දී බ්‍රහස්පති සහ ඒ උපග්‍රහයන් අතරින් ගමන් කරලා තියෙනවා. මේ පළවෙනි රූපේ තියෙන පුතේ Voyager 1 කියන යානය. මේ දෙවෙනි රූප සටහනේ තියෙන්නේ Voyager 2 කියන යානය. ඊළඟට ගැලීලියෝ යානය යවුවා. ඒ කියන්නේ පුතේ 1995 ඉඳලා 2003 දක්වා බ්‍රහස්පති ග්‍රහය වටා කක්ෂගතව ගවේෂණයක් සිද්ධ කරා. ඒ කියන්නේ පුතේ මේක තමයි මේ ගැලීලියෝ කියන යානය තමයි පුතේ බ්‍රහස්පතිව පරීක්ෂා කරන්නම කියලා යවපු යානය. දැන් අර කලින් යවපු යාන බ්‍රහස්පතිව පරීක්ෂා කරන්න නෙමෙයි යවුවේ. සමස්ත සෞර ග්‍රහ මණ්ඩලයේ පරීක්ෂාවක් සඳහා තමයි යවුවේ. හැබැයි මේ ගැලීලියෝ කියන යානය යවුවේ පුතේ සෞර ග්‍රහ මණ්ඩලයේම ගවේෂණය කරන්න නෙමෙයි බ්‍රහස්පති ග්‍රහය විතරක් ගවේෂණය කරන්න. හරිද? මෙතනදී පුතේ බ්‍රහස්පතිගේ වායුගෝලය සහ සංයුතිය පිළිබඳ දත්ත රැස් කරන්න යානයකුත් මේ ගැලීලියෝ යානය අරගෙන ගියා. කියන්නේ බ්‍රහස්පතිගේ වායුගෝලයට ඇතුල් කරන්න පුළුවන් යානෙකුත් මේ යානය තුල ගබඩා කරලා අරගෙන ගියා. අන්න ඒ යානය බ්‍රහස්පතිගේ වායුගෝලයට ඇතුල් වෙලා විනාඩි 57ක් දත්ත පුතේ එවලා තියෙනවා. හැබැයි ඊට පස්සේ විනාඩි 57ක් පස්සේ ඒක විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට පුතේ ජූනෝ කියන යානය යවුවා. මේක 2016 දී බ්‍රහස්පති වටා ද්‍රවීය කක්ෂයකට මේ අවතීර්ණ වෙලා තියෙනවා. මෙතනදී බ්‍රහස්පතිගේ වායුගෝලීය සංයුතිය ඊළඟට ඒ ප්‍රදේශයේ සිදුවන අකුණු ගැන දත්ත ගවේෂණය කිරීමක් සිද්ධ කරා. 2021 දී මේ ජූනෝ මෙහෙයුම හිමා කරන්න නියමිත වෙලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ යානා තමයි පුතේ බ්‍රහස්පතිව ගවේෂණය කරන්න යවපු යානා. ඒ කියන්නේ මේ පළවෙනි මේ යානාවයි මෙන්න මේ යානා මේ දෙක පුතේ සෞර ග්‍රහ මණ්ඩලයේ බාහිර ග්‍රහ ලෝක ගවේෂණයටයි යවුවේ. මෙන්න මේ ගැලීලියෝ යානය සහ උනෝ කියන යානය බ්‍රහස්පති ග්‍රහය පිළිබඳ ගවේෂණය සඳහා පමණයි යොමු කරලා තියෙන්නේ. හරිද? ඔය ටික තමයි පුතේ අපිට සෞර ග්‍රහ මණ්ඩලය ගැන දැනගන්න තියෙන්නේ. සෞර ග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහය ගැන දැනගන්න තියෙන්නේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? ප්‍රශ්න නැහැ? ඔයාලට බ්‍රහස්පති ගැන තේරුණාද? ඔයාලා බ්‍රහස්පති ගැන දන්නේ නැති කම ගොඩාක් අද දැනගත්තද? ඊට බ්‍රහස්පතිට සූර්යාගේ කොච්චරද? ඒක නම් පුතේ මං හෙව්වේ නෑ. බ්‍රහස්පති ඒක ග්‍රහ ලෝක වල දුන්නා පුතේ අතම මේ ගණනය කරලා නෑ. ගණනය කරලා තියෙන බයවරා මම මේකට අතුල් කරන්නේ නෑ. සෞර ග්‍රහ මණ්ඩලයේ එළිය දෙයක්. පස්වෙනි ග්‍රහ ලෝකය. මගේ දුර ගණනය කරපු රූපසටහන ඔයාලට දාන්න. මේකට මෙතුල් කරලා තියන්නම්කෝ. මේ වීඩියෝ එකේ ඒ ෆොටෝ එකත් මම ඇඩ් කරලා තියන්නම්. ඒක ග්‍රහ ලෝකයේ දුර කොච්චරක් තියෙනවද කියලා. හරිද? ඔව්. කොහොමද? ඊට ඔව්.
ග්‍රහලෝක වල තියෙන දුර මේක අන්තිමේදී ඔයාලට දෙනවා. හරිද? එතකන් ඉන්න. ඔව් අහන්නේ. කියන්න. මොකද ඇතුළේද පුතේ? තව ප්‍රශ්නේ පැහැදිලි නෑ. ආයෙ අහන්න පුතේ. දෙනුලි නේද ඇහුවේ? ඉතින් සාමාන්‍යයෙන් හිතෙකුට ඒ රහස්පති ගායන්න පුළුවන්ද? බෑ. තාම ඉන්න බෑ. මොකද වායුමය ග්‍රහලෝකයක්. ඒ මං කියේක හදන්නේ වායු වලින්. වායු වලින් නිර්මාණය වන ග්‍රහලෝකයක්. ඊට ඔව්. රහස්පති ග්‍රහය ළඟට මේ මිනිස්සු ගිහිල්ලා තියෙනවද? තාම නෑ. ඔය කියපු ඔය මම වඩ පෙන්නුවේ රහස්පති ගවේෂණය කරපු යානා එකටවත් මිනිස්සු නෑ. හරිද? තාරෂ්ඨ තියනවාද? අර අතුපාට අතුම එකක් කිව්වේ. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? ඒක ඇතුලේ තියෙන මං කිව්වේ. ඉතින් පෙන්නන්න ඔයාලට ආයේ. රතු පාට මේවික. අදේගේ නම රතු පාට මේවික නෙමෙයි. මේ තියෙන්නේ රතු ලපය. මේ රතු ලපය ඇතුලේ තියෙන මොනවද පුතේ? රතු ෆොස්ෆරස් සංකීර්ණ සහිත කාබනික අංශු. يعني ගෙන්දගම් උදාලා ගෙන්දගම් දැකලා තියෙනවද? සමහරට ගෙවල් වලත් ඇති. රතු පාටයි ටික. රතු පාට උණු තැඹිලි පාටක් වගේ තියෙන්නේ. ඔන්නයි සංයෝග තමයි පුතේ රතු ලපය තුල අඩංගු වෙන්නේ. ෆොස්ෆරස් සහ ගෙන්දගම් වගේ සංයෝග තියෙනවා. අන්නේ සංයෝග ගෙන්දගම් දැකලා නැත්නම් බලන්න කඩවල වල තිබුණන්න තියෙනවා. පෙන්නනිකෝම පෙන්නාවි ටික රතු පාට උණු තැඹිලි පාටක් තමයි පුතේ තියෙන්නේ. ඔව්. රහස්පති ග්‍රහයාගේ මිනිස්සුන්ට ජීවත් වෙන බ්‍රහස්පති ග්‍රහයාගේ පුතේ දැනට ජීවත් වෙන්න බෑ. හැබැයි බ්‍රහස්පති ග්‍රහයාගේ තියෙන ස්වභාවයන් වෙනස් වුණොත් මේ ස්වාසස්ථානයක් සුදුසුයි කියලා කියනවා. දැන් මේ සතියේ ගෝල්ඩිලොක් කලාපය කියන එකක් ගැන ඒ සතිය ආවත් දන්නේ නැහැ පුතා. අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ මොන ග්‍රහයක් ගැනද? අන්න හරි. අඟහරු ගැන කියද්දි මම ගෝල්ඩිලොක් කලාපය කියන එක. මතකද? ගෝල්ඩිලොක් කලාපය දැන් පෘථිවිය තියෙන්නේ ගෝල්ඩිලොක් කලාපේ. ඒක ගෝල්ඩිලොක් කලාපය කියලා කියන්නේ මොකක්ද? ගෝල්ඩිලොක් කලාපය කියන්නේ සුව පහසුම කලාපය කියන එක. හරිද? එතකොට මේ බ්‍රහස්පතිගේ දැන් පුතේ මේ වෙද්දි නම් බෑ. හැබැයි ඔය බ්‍රහස්පති ග්‍රහයාගේ අඩංගු වෙලා තියෙන යම් සංයෝග වෙනස් වුණොත් වෙනස් කරොත් වෙනස් කරන්න බෑ. වෙනස් වුණොත් අපිට ජීවීන්ට සුදුසු මේ ග්‍රහලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කිසිට මොනවද වෙනස් කරන්න තියෙන්නේ? මොකද ඒකෙන් මොනවද වෙනස් කරන්න තියෙන්නේ? ඒ කියන්නේ පුතේ දැන් අනිවාර්යෙන් වායු ගෝලය වෙනස් වෙන්න ඕනනේ. නේද? දැන් අපිට ගුරුත්වාකර්ෂණ බලය. දැන් ගුරුත්වාකර්ෂණයේ බලය අධිකයි. ඔක ගුරුත්වාකර්ෂණ බලය ටික අඩු වෙන්නත් ඕන. ගුරුත්වාකර්ෂණ බලයකුත් හරි භයානකයි. හරිද? ඊළඟට හොඳ වායු ගෝලය වෙනස් වෙන්න ඕන. ඊළඟට ස්වභාවය. දැන් වායු ස්වභාවයනේ තියෙන්නේ. ඔක පාෂාණමය මත පිටක් බවට පත් වෙන්නත් ඕන. ඒක මේ කෙටි කාලේ නෙවෙයි දීර්ඝ කාලීනව සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලියක්.
දැන් විද්‍යාඥයෝ කියලා දෙනවා වෙනස් වුණොත් සුදුසුයි වාසය කියලා. හැබැයි මේ ළඟදී සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි ඒක. අවුරුදු ගානක් කියන්නේ. But teacher අපි ඉංග්‍රීසි අපි ඉන්න ගන්නෑ. පරිලෝකෙකින් අපි ඉන්න ගන්නෑ. හරි. සත්‍යවලද අපි එන ලියාගමුද බ්‍රහස්පති ගැන? නෝට් එක කියවද ලියන්න පුළුවන් නේද? ඊය සතිය වගේ නැත්නම් ලියා ගන්න ඕනේ නැද්ද? නෝට් එකේ පාද එපා. එතකොට අපි ප්‍රධාන කරුණු ටිකක් විතරක් ලියාගමු. ගොඩාක් කරුණු ලියන්න නැතුව. හරිද? දැන් මම මේ ප්ලේ කරපු ප්‍රසන්ටේෂන් එකේ ගොඩාක් කරුණු තියෙනවනේ. උදාලා වීඩියෝ එක බලලා උසාල වුණ කරුණු ටික ගන්න. මම ප්‍රධානම විශේෂ වෙන කරුණු ටිකක් විතරක් බෝඩ් එකේ දාන්නම්. නැත්නම් ගොඩාක් ලියන්න වෙනවනේ. හරිද? කියමු. පළවෙනි එක. බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ ටික ටික දැන් ලියා ගන්න ඕනේ. තියාගන්න පුතේ. බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙනි. එතන බාහිර ග්‍රහලෝක කියලා කියන්නේ පළවෙනි බුධ. ඒක බාහිර ග්‍රහලෝක කියන්නේ ඕකටද? ඒක තමයි මම කියලා දෙන්න හදන්නේ. හරි පුතේ. මෙන්න මේ පිළිවෙලේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ටික ඉන්නේ. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. ඔන්න ඔය පිළිවෙලේ තමයි ග්‍රහලෝක ටික තියෙන්නේ. හරිද? එතකොට සූර්යයාගේ මුලින්ම ඉන්නේ. මෙතනින් ඉන්නේ සූර්යයා. සූර්යයාට දැන් ඉතරයක් තියෙනවා පුතේ. මෙන්න මේ සෞර ග්‍රහ මණ්ඩලයේ මේ විදිහට ඉඳිද්දී මෙන්න මෙතනින් නැදී ග්‍රාහක වලල්ලක් තියෙනවා. ග්‍රාහක වලල්ලක් කියලා කියන්නේ පුතේ කුඩා කුඩා උල්කාපාත උල්කාශ්ම කැබලි එකතු වෙලා නිර්මාණය වෙච්ච වලල්ලක් වගේ එකක්. මෙන්න මේ මැදින් ක්‍රියාත්මක වෙනවා. හරිද? අන්නේ වලල්ලට ඇතුලේ ඒ කියන්නේ සූර්යාට ළඟින් තියෙන ඒවා ටිකට මෙන්න මේ ග්‍රහලෝක වලට අපි කියනවා පුතේ අභ්‍යන්තර ග්‍රහලෝක කියලා. අභ්‍යන්තර ග්‍රහලෝක. ඊළඟට මේ ග්‍රාහක වලල්ලට එපිටින් තියෙන මෙන්න මේ ග්‍රහලෝක වලට අපි කියනවා බාහිර ග්‍රහලෝක කියලා. ඒක නිර්මාණය වෙන්නේ පුතේ මෙන්න මේ ග්‍රාහක වලල්ලේ. මෙන්න මේකට අපි කියනවා ග්‍රාහක වලල්ල.
කියලා. ඔව්. සිකුරු වලින් පසු තියෙන මොකක්ද? පෘථිවි. පේන්නේ නැද්ද නිල් පාටින් ලිව්වා? පේනවද ඔයනේ? බුද සිකුරු පෘථිවි අඟහරු. මේ තියෙන්නේ අභ්‍යන්තර ග්‍රහලෝක. ඊළඟට තියෙනවා පුතේ ග්‍රාහක වලල්ල. ග්‍රාහක වලල්ලට එපිටින් එළියෙන් ඉන්නවා බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන්. එතකොට මෙන්න මෙයාට තමයි අපි බාහිර ග්‍රහලෝක කියලා කියන්නේ. මෙයාලා හැදලා තියෙන්නේ පුතේ වායුමය සංයුතියකින්. මෙයාලා හැදලා තියෙන්නේ පාෂාණමය සංයුතියකින්. හරිද? එතකොට ඒකයි මම පළවෙනිම කඩේ බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පති කියලා. තේරුණාද? ටීචර් ඔව්. නෙප්චූන් කියන්නේ මොන වගේ ග්‍රහලෝකයක්ද? නෙප්චූන්. නෙප්චූන් කියලාද කියන මොන වගේ ග්‍රහලෝකයක්ද කියලා. අද නැත්නම් නෙප්චූන් ගැන කියන්නේ නෙප්චූන් ගැන තමයි කියන්නේ. යුරේනස් ඊළඟ ඔයාලා කැමති නම් හිතගන්න. මම නම් ඉතින් අභ්‍යන්තර ග්‍රහලෝක කියලා කියන්නේ මොකද බාහිර ග්‍රහලෝක කියලා කියන්නේ මොකද කියලා දන්නවා. ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා දැක්කත් හරියි. ඊළඟ දෙමණි කරුණ ලියා ගන්න. මේක ඇඳ ගන්නවා නම් පුතා ඇඳ ගන්න නැත්නම් ඕනේ නැහැ. ටීචර් කියවන්නකෝ. මේ රූප සටහන ඇඳගත්තද? ඊළඟ මේක ලියා ගන්නකො. කියවන්න. තුන්වෙනි කියලා කියවන්නම්. හරි හැමෝම දෙවෙනි එක ලියා ගන්නකො තුන්වෙනි කියන කියවන්නම්. ටීචර් ඔව්. අර ලියලා තියෙන ග්‍රාහක වලල්ලද? ඔව්. ඔව්. පේන්නේ බබඩ් එක පේන්නේ. අනේ මං කියවන්නම්. මොකද පුතාට පේන්නේ නැත්තේ? පේනවා. හරි. ඔයාලා වහිනවා ඇතිනේ වැස්ස නිසා සමහර අයට පුතේ සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඒක හද බෝඩ් එක පැහැදිලි නැති වෙති. මං කියවන්නම්. පළවෙනි කොටස නම් පුතේ මං දුන්නේ බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පතිගෙනි. ඒක තමයි පළවෙනි කරුණ. ඊළඟට මම බුධ, ගුරු, පෘථිවි, අඟහරු කියලා ග්‍රහලෝක ටික ඇඳලා ඒක සංගල වරහණක් දානවා අභ්‍යන්තර ග්‍රහලෝක කියලා. ඊළඟට ඉතින් මෙන්න මේ වගේ අකන ග්‍රාහක වලල් ඇඳලා මේක ග්‍රාහක වලල් ටික දැම්මා. ඊළඟට බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් කියන ග්‍රහලෝක හතර බාහිර ග්‍රහලෝක කියලා හඳුන්වනවා. එක වා දෙවනි කරුණ සූර්යාගේ සිට පස්වන ස්ථානයේ පිහිටා ඇති අතර ග්‍රහලෝක අතරින් තාරකම ග්‍රහලෝකය වේ. හැමෝම මේක ලියාගෙන කියන්න තුන්වෙනි එක මම කියන්නම්. හරි. මේ කරුණ ලියමු එහෙනම්. එහි විස්කම්භය එහි විස්කම්භය එහි විස්කම්භය පෘථිවියේ විස්කම්භය මෙන් එහි විස්කම්භය පෘථිවියේ විස්කම්භය මෙන්
දස ගුණයකට ආසන්නය. එහි විස්කම්භය පෘථුවියේ විස්කම්භය මෙන් දස ගුණයකට ආසන්නය. පාරක් කියන්න ඕනේද? එහි විස්කම්භය IT ටික දෙවයි කියන්නේ. දෙවනි එක මේකෙන් දෙවනි එක මම මේ දැන් කිව්වේ තුන්වෙනි එක. එහි නැති ඉඳ පේන්නේ දෙවනි එක සූර්යාගේ සිට පස්වන ස්ථානයේ පිහිටා ඇති අතර ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකය වේ. තුන්වෙනි එක එහි විස්කම්භය පෘථුවියේ විස්කම්භය මෙන් දස ගුණයකට ආසන්නය. දැන් ලියාගන්න බැරි වුණොත් වීඩියෝ එක දැම්මම අහලා ලියාගන්න. අතර කියන්නද? අතර ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලයක් ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලයක් බ්‍රහස්පතිට ඇත. ඊළඟට මෙන්න මේ කරුණ ලියා ගන්න පුතේ. උන් ස්ක්‍රීන් එකේ දැම්ම හැමෝටම පේන විදියට බ්‍රහස්පතිගේ උපග්‍රහයන් 79ක් මේ වන විට සොයාගෙන ඇත. එතන ඉවර කළා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ විසින් සොයාගත් ආයෝ යුරෝපා ගැලීලීස් කැලිස්ටෝ යන ගැලීලියානු චන්ද්‍රයින්ය. මෙන්න මේක විශේෂයි පුතේ. මේක ලියා ගන්න. එක පාද පැටියෝ මේක ලියා ගන්න. ඊළඟ කරුණ විදියට. ඔව් පහනේ පහ පුතේ. පස්වෙනි එක විදියට ලියා ගන්න.
හරිද පැටියෝ? ලියාගෙන ඉවරද? හරි ලියා. ආ? ආ? ලියලා ඉවරයි ටී. හැමෝම ඉවරද? ලියන හරි. මම යනකො ඊළඟ හරි. එන්න මෙයා ගැන. මේක ලියන්න පුතේ. බ්‍රහස්පති ග්‍රහයාගේ විශේෂම ලක්ෂණය වන්නේ මහා රතු ලක්ෂයයි. දෙක විතරයි අනිත් ටික ලියන්න එපා. මොන්ට ටීචර් ලියා ගන්න. මේ බෝල්ඩ් කරලා තියෙන පුතේ බ්‍රහස්පති ග්‍රහයාගේ විශේෂම ලක්ෂණය වන්නේ මහා රතු ලපයයි. එය සමකයට දකුණට වන්නට පිහිටි කුණාටු තත්ත්වයක් වන ඊට වඩා විශාලයි. වායුගෝලීය කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙය නිර්මාණය වී ඇති බවට සැලකේ. ටීචර් ඉවරයි. ටීචර් පේන්නේ. මොකද්ද පේන්නේ? දැන් හරි ටීචර්. එන ළමෙක් හිටියේ. මේ කොහොමද? කරලා තියෙන්නේ. හැමෝම ඉවරද?
හරි ඉවර පුතාට. ආ good. හරි. ඉවර පුතාලට පොඩි දෙයක් කරන්න පුළුවන්ද? පුතාලා මට මම කරපු ක්ලාස් දැන් ඔයාලා මගේ ක්ලාස් ආවනේ. දැන් සති 4-5ක් විතර ආවනේ ක්ලාස් එකට. ක්ලාස් එක ගැන පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න ඕනේ. පුළුවන්ද? මැසේජ් එකක් ඉදිරියට ටයිප් කරලා දැම්මත් කමක් නැහැ ඒකට. දානවද? ක්ලාස් එක හොඳයිද? උගන්වපුවා තේරෙනවද? ඔයාලා හොඳට ඉගෙනුවද? එහෙම කියලා දාන්න. ටයිප් කරලා දාන්න. ඔයාලට ගම් වතුර එහෙම නැහැ. ඒ නිසා ආ හරිද? ඉවරද? ඌටි ඉවරයි. හරි. හැමෝම ලියාගෙන ඉවරද? හරි. නම් ඉතින් දැන් රවුන්ඩ් ඉඳලා සිලබස් වෙනවානේ. නේද? මාරු වෙනවානේ. වුණාට ඉවන්නවානේ සබ්ජෙක්ට් එක ගන්න තියෙනවා. සිලබස් එක වෙනස් වෙයිද කියලා අපි හරියටම දන්නේ නැහැ. නේද? ඔයාලා හරියට දන්නේ නැහැ. අපි හරියට දන්නේ නැහැ. එන ගොඩක් ලාට අච්චුපොත් දෙන්නේ නැහැ කියලා ළමන අවුරුද්දේ ඉඳලා. හරිද? ඒකට ප්‍රායෝගිකව ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න තමයි පුතාලට තියෙන්නේ. පොත් නෑ ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න තියෙන්නේ. කියලා ගන්නුත් නෑ කියනවනේ. හරිද? ඒක ඔයාලා පාඩම් කරන එක නතර කරන්න එපා. පාඩම් කරන එක නතර මොකද A level O level A level එක ගන්න ඕනේ. ඒක නිසා හැමෝම පොත් තිබුණ හෝ නැත හොඳට ඉගෙන ගන්න. පාඩම් කරන එක නතර කරන්න එපා.
හරිද? බලන්න. ආදරේ ඔයාලට. හරි. ඔයාලා දාපු ෆීඩ්බැක් එක එතකොට අපි ලබන සතියේ ඉගෙන ගමු මොනවද? හත්පති දැන් මේ සෙට් එකම හරි. තනතුරු යුනේනස් නෙප්ටූන්. හතරක් නෑ. තුන් දෙනා ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හතරද ප්ලූටෝ ඇයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වුණා? ඒක ඉගෙන ගන්න දෙනවා. හරිද? බලමුකෝ ලබන සතියේ දෙන්නෙක් ගැනවත් කියලා දෙන්න. ටිකක් වෙලාව යනවා. මොකද අපිට මේ පොඩි කාලයනේ එන්නේ. එහෙනම් අපි ලබන සතියේ තනතුරුයි වේනස් ගැන අපි කියුරිටි හොඳට තේරුණා නේද? අද උගන්වපු ටික අපි පුතාලට තේරුණා නේද? එහෙනම් ඔන්න අදට පන්තිම කරනවා. එන්න ගෝවන් හරණයි. Hi.